මම අද හදන්න යන්නේ බර්ත්ඩේ බැන එකක්. ඉතින් අපි අද බලමු කොහොමද ලේසියෙන් ගෙදරදීම අඩු වියදමින් බර්ත්ඩේ බැන එකක් හදාගන්න කියලා. මම මුලින්ම බොක්ස් බෝඩ් එකක් අරගෙන පළල සෙන්ටිමීටර් 12කුත් උස සෙන්ටිමීටර් 16කුත් වෙන විදිහට කොටුවක් ඇඳ ගන්නවා. මම දැන් මේ ඇඳගත්ත කොටුවේ පහළම කොටසේ හරි මැදින් ලකුණු කරලා උස සෙන්ටිමීටර් 4ක් වන විදිහට මැදින් නිරක් ඇඳගෙන කොටුවේ පහළ පාදයන් දෙක යාවෙනසේ ත්‍රිකෝණාකාර හැඩයක් ඇඳ ගන්නවා. දැන් මේ ඇඳගත්ත කොටස කපා ගන්න පුළුවන්. මේ තියෙන මම ඒ වගේ කපාගත්ත අනිත් කොටස් ටික මම දැන් කලින් කපාගත් කොටසක් අරගෙන වටේට සෙන්ටිමීටර් 1ක පරතරයක් හිටින විදිහට නැවතත් ඇතුලින් කොටුවක් ඇඳගෙන කපා ගන්නවා. දැන් මම ඩිමයි කොලයක් අරගෙන අර දෙවන වර කපාගත් කොටුව ඒ මත තබා ඇඳගෙන නැවතත් කපා ගන්නවා. පළමු වර කපාගත් බොක්ස් බෝඩ් කොටසයි දෙවන වර කපාගත් ඩිමයි කොලේ එක මත එක තබා අලවා ගන්න පුළුවන්. මම බර්ත්ඩේ බැනර් එකට අවශ්‍ය ඉංග්‍රීසි අකුරු ටික ෆොටෝකොපි අරගෙන තියෙනවා. දැන් මේ වගේ ගෝල් පාට කොලයක් අරගෙන ඉංග්‍රීසි අකුරු ටික ඒ මත තබා කපා ගන්න පුළුවන්. දැන් මේ විදිහට කපාගත් අකුරු ටික අපිට පුළුවන් කලින් සකසාගත් කොටුවෙහි හරි මැදින් තබා අලවා ගන්න.